ජේසුනි ඇයි මේ තරම් මට ආදරේ වටිනවාද මම ඒ තරම් ජේසුනි ඇයි මේ තරම් මට ආදරේ වටිනවාද මම ඒ තරම්. ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, අද මැයි මාසේ 18 වෙනිදා අප ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍ය සමග ආරම්භ වූ උත්ථාන සමයේ 7 වන සතිය තුලයි. මරණය පරාජය කරමින් උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ මුළු මනුෂ්‍ය වර්ගයාටම ජයග්‍රහණයේ දොරටුව විවෘත කළා. කුරුසියේ වේදනාවෙන් ලේ කඳුලින් තනිකමෙන් පිරුණු ඒ මහා අරගලයේදී උන්වහන්සේව ශක්තිමත් කළේ, උන්වහන්සේට මඟ පෙන්වුවේ, ජීවමාන කළේ සුද්ධාත්මයන්න් වහන්සේමයි. ඒ නිසාම අද අපටත් මතක් කරන්නේ අපේ කිතුණු ජීවිතය සාර්ථක වෙන්නේ මනුෂ්‍ය ශක්තියෙන් නොවේ, සුද්ධාත්ම බලයෙන්ම පමණක් බවයි. දේව රාජ්‍යයේ අභිරහස් තේරුම් ගන්න, සැබෑ සාක්ෂිකරුවන් වෙන්න, අඳුර මැද ආලෝකයක් වෙන්න, බිඳුණු ලෝකයට බලාපොරොත්තුවක් වෙන්න අපට හැකි වෙන්නේ සුද්ධාත්මයන්න් වහන්සේගේ ගිනි දැල්ල තුල පමණයි. බියෙන් වසාගෙන සේනාකුළු ශාලාවේ හැඟව හිටපු ගෝලයෝ සුද්ධාත්මානුභාවය ලැබූ මොහොතේ ඉඳලා ගින්නක් වගේ ලෝකයට පිවිසෙනවා. ඔවුන් උත්ථාන වූ ජේසුස් වහන්සේ ගැන නොබියව සාක්ෂි දරනවා. සුදු පාවුලතුමත් එහෙමමයි. එක කාලයක සභාව විනාශ කළ ඔහු පසුව සුද්ධාත්මයන්ගේ ස්පර්ශයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දේව රාජ්‍ය ගොඩ නගන්න, ධර්මදූත ගමන් යන්න, නාඳුනන දෙවියන් ගැන ලෝකෙට ප්‍රකාශ කරන්න අසීමිත ශක්තියක් ලබන්නේ සුද්ධාත්ම මඟ පෙන්වීම තුලයි. අද ඒ ආරාධනයම ඔබටත් මටත් තියෙනවා. බිය නොවන්න, යෝගයට මුහුණ දෙන්න, සුද්ධාත්ම ගිනිදැල්ලෙන් නැහැවෙන්න, සුද්ධාත්ම බලයෙන් ශක්තිමත් වෙන්න. සුදු ජෝම්තුමා අපිට සඳහන් කරනවා සුවිශේෂය තුළ, දැන් ඔබ උපමා මගින් නොව පැහැදිලි ලෙස කතා කරනවා කියලා ගෝලයෝ ප්‍රකාශ කරනවායි කියලා. මොකද සුද්ධාත්මයන්න් වැඩ කරන තැන අඳුර පහව යනවා, සැකය විශ්වාසයට හැරෙනවා, බිය ධෛර්යයටපත් වෙනවා, මරණය ජීවනයට මාරු වෙනවා. ඒ නිසා සුවිශේෂී අවසානයේ ජේසුස් වහන්සේ කියන මේ වචන අද අපේ හදවත තුල ගින්නක් වෙන්නට අවශ්‍යයි. මා තුල ඔබට ශක්තිය ඇතිවන පිණිස මේ දේවල් මම ඔබට කියමි. ලෝකයේ ඔබට දුක් ගැහැට ඇත. ඒත් ධෛර්යවත් වන්න, මම ලෝකය ජයගතිමි කියලා. අද දවසේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අපිත් සුද්ධාත්ම බලය ඉල්ලලා යාඥා කරමු. බියගුළු ශ්‍රාවකයන් වෙනවට වඩා ගින්නක් දරන සාක්ෂිකරුවන් වෙමු. ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහණය අපේ ජීවිත තුලත් ප්‍රකාශ කරමු. ආමේන්. ජේසු පීඨයි.